hello guys, welcome to vlog with Jan. ඔන්න හිනාවක් දාගෙන උදේම පිටත් වෙන්නේ නුවර යන්න අපි දෙන්න. ඉතින් නුවර ගිහිල්ලා ලස්සනට ගෙවපු දවස් දෙකක් තමයි ඔයාලට පෙන්වන්නේ. බලන්න ලස්සන කොහොමද කියලා. අනුරාධපුර තමයි මේ අපේ ගෙවල් පාර තමයි ගෙවල් ගෙදරින් එළියට දාන පාර. ඉතින් ඇවිල්ලිලා අනුරාධපුරේ කුරුණෑගල පාරේ තමයි අපි යන්නේ. ඔය යන ගමන් තලාවේ නවත්තන්න වුණා අපිට සල්ලි ගන්න. ඊට පස්සේ ඇවිල්ලා මේ මෙතන තලාව. මෙතන මේ තමයි පෙළපොජුන් අවන්හල තලාව. ඒකට ගොඩාක්ම ඔය අනුරාධපුරේ යන බැතිමතුන් ඉන්නවනේ. ඒකට නඩ යන කට්ටිය ඒ වගේ කට්ටියට හැමදාම මෙතනින් තමයි මේ කෑම ගොඩක් කට්ටිය ගන්න බලන්න අපේ උදේ කෑම දුරු කොහොමද කියලා. ඉරිපත් පොලිමිඩිස් ඒකට පැකට් එකක් ගත්තා. තව මේ ඒ කොහමද කැඳ තිබුණේ නැහැ. කැඳ තමයි අනිත් එක මේ හොයාගෙන මේ යන්නේ. කැඳ තිබුණේ නැහැ එදා. ඉතින් ඔන්න මේ කාලිවල පොඩි ගාණක් යන්නේ. ඉතින් ඔය එළබොජුන් වලින් මේ කෑම කනකොට අවුලක් නැහැ. මෙතනත් මේ කෑම එහෙම ඔන්න මේ එහා පැත්තේ තියෙන ඔය ඔතන වෑන් එකට එහා පැත්තේ ඔය පඩි පිළ නැග්ගාම ලස්සන වැවක් තියෙනවා. ඉතින් මේ ගොඩක් කට්ටිය ඉතින් ඔතන නතර වෙන්නේ. ඉතින් අර කාලා බීලා එහෙම මේ ගත කරන්නත් බලාගෙන. ඉතින් ඒක ලෙවල ඔය ඉතින් යන පාර දිගටම ඉතින් ලස්සන වැව් මේ හම් වෙනවා. ඉතින් කුරුණෑගල පාරේ ඉතින් මේ වගේ ලස්සන පරිසරයක් පාස් කරගෙන තමයි ඉතින් අපි යන්නේ. දැන් මේ කුරුණෑගල හරහා තමයි නුවරට යවෙන්නේ. ඔන්න බලන්න ඉතින් මේ හරිය මේ කඩවල් මේ බඩේ රිංගුව එතකොට ඔය කීරි හට්ටි ඒ වගේ තියෙන ප්ලේස් තමයි මේවා. ඉතින් මේ ලස්සන වෙල්ලේ ආය ඒවා පහු කරගෙන ඔක්කොම ඇවිල්ලා දැන් මේ කුරුණෑගල පහු වෙලා ඉන්නේ. මේ ඇවිල්ලා අර මේ නුවර පැත්තට යනකොට ගල්ගෙදර මේ කුරුණෑගල මේ පාර බලන්න පාර දෙපැත්තේ දැන් අපිට ගොඩාක් දැක්ක කඳු එහෙම මේ නාය ගියපුවා ඒවා මේවා තාම ඉතින් ඒ තිබ්බ තත්ත්වෙම තියෙනවා. ඉතින් ওই පාරත් පහු කරගෙන දැන් අපි යනවා මේ නුවර පැත්තට. නුවර ගිහිල්ලා මේ නම් කට්ටියම දන්නම තැනක් ගොඩාක් ප්‍රසිද්ධ මේ ෂෙඩ් එකක් තමයි ගලගෙදර මේ අක්කරවත්තේ ෂෙඩ් එක. පල්ල මේ ෂෙඩ් එක. ඉතින් ඒ මට නම් ඉතින් මේ පුරුදු පරිසරයක් ඔක. ඉතින් මේ ඇවිල්ලා ඊට පස්සේ නුවර මේ කොහෙද කියලා හිතා ගන්න පුළුවන් මේ ලස්සන ගමක්. ඒ ගමක් කියන්නේ යටිඑලගල මේ පාර තමයි ඔය යටිඑලගල ඉඳලා ගන්නවර පැත්තට යන ලස්සන පාර. ඉතින් කඳු මුදුන් පහු කරගෙන මේ යන්න තියෙන්නේ. ඔන්න බලන්නකෝ. ඉතින් යනවා යටිඑලගල පාර දිගේ. ඔන්න තව පොඩ්ඩකින් ඉස්සරහින් මම පෙන්නන්නම්. කවුරුත් දන්න ප්‍රසිද්ධ පන්සලක්. මේ තමයි යටිඑලගල රජමහා විහාරය. ඉතින් මේ කරඬුව පව වඩමුපු පන්සලක් තමයි මේ පන්සල. ඉතින් මේ පෙරහැරක් එහෙමත් තියෙනවා කාලයකට. ඉතින් මේ ඔන්න පහු කරගෙන මේ තමයි ගැටඹේ පාලම. ඔන්න බලන්න වම් පැත්තේ කොහොමද කියලා. මෙන්න මේ වෙලා තියෙන විනාශය. ඉතින් මේම කැමරාවට පේන්නේ නැහැ. ඇත්තටම මේක මේ පාර අයින දිගේ යනකොට හිතා ගන්න පුළුවන් කොච්චර වතුර ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවද කියලා. සම්පූර්ණයෙන්ම කඩාගෙන ගිහිල්ලා තියෙන්නේ. දෙපැත්තෙම මහවැලිකම සම්පූර්ණයෙන්ම කඩාගෙන ගිහිල්ලා තියෙන දෙපැත්තෙම. ඉතින් ඔවත් බලාගෙන මම නම් ওই පළවෙනි පාරට දැක්කේ. මොකද ආවට පස්සේ ඉතින් යනකොට නේ දකින්නේ ඔවා. මේ ඉතින් එතනින් දාලා ඔන්න පුල් බුදු පිළිමේ. බුදු පිළිම ගාවින් දකුණු පැත්තේ තියෙනවා ගැටඹේ මේ ග්‍රවුන්ඩ් එක. මේ තමයි පාරණ පාර නුවරට යන පාර. ඉතින් මේ ඔන්න යනවා ඉස්සරහට. ඉතින් නුවර කියන්නේ ඉතින් ආවොත් මේ මාරම් පීලින් නැති ඉතින් අනිවාර්යයෙන්ම මේ නුවරයි අනුරාධපුරේ කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් ඔය වෙලෙත් අපි ඉතින් එහෙට මෙහෙට මේ යන පැත්තක් ඒ වගේම නුවර ඉතින් අපි ඉතින් ජීවත් වෙච්ච පරිසරය ඉතින් කොච්චර කරත් අට්ටම ආසයි ඉතින් මේ වගේම වයිපුත් ආසයි නුවරේ ඉන්න. ඇවිල්ලි වෙලා මෙන්න මේ කැමරාවට නම් මේ ලයිට් ටික අල්ලලා නැහැ. කොහොම මොනවා හරි සෙටින්ග්ස් වෙනස් වෙලා තියෙන්නේ නැති මගේ කැමරාව. ඉතින් ඔය ඉන්නේ සියානීකේ. සියානීකේ ඉතින් නුවර කිව්වොත් එහෙම අපි සාමාන්‍යයෙන් මේ ඇඳුම් ගන්න ගොඩක්ම යවෙන්නේ සියානීකට. මොකද මේ සියානීකේ ඇඳුම් විතරක් නෙමෙයි නැති දෙයක් නෑනේ. දැන් අඩිය අනිවාර්යනේ ගන්න පොයින්ට් එක මේ තියෙන මේ තේරදිනී පාර තියෙන එකේ සාමාන්‍යයෙන් තියෙන හැම කලෙක්ෂන් එකක්ම ඇඳුම් තියෙනවා ඕන හැටියට තෝරලා ගන්න. ඒ වගේම සෙරෙප්පු, සපත්තු, බෑග්ස්, ඒකට පොඩි ළමයින්ගේ අයිටම්ස්, ලේඩීස් බෑග් ඔය වගේ මාරම කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් ආයේ මේ කියලා වැඩක් නැහැ. මම හිතන්නේ අපිට නම් ඉතින් යානෙකට ගියාම අපි සාමාන්‍යයෙන් වෙන ෂොප් එකකට යනවත් අඩුයි. ඒ හින්දා දැන් අර පුරුද්දක් කියලා තියෙන්නේ ඒක. මේ ඉතින් ඇවිල්ලි වල රවුමක් දාලා කොහොම හරි නුවර ආවයි කියන්නේ ඉතින් සම්පූර්ණයෙන්ම ටවුන් එකේම තමයි ඉඳන් නිදියන් විතර ඉතින් ගෙදර යනවා නේ. වෙලේ දැන් නම් අපි හෝටල් එකකට ගන්නවා වස්තන ප්ලේස් එක මේ සුපිරි මල්ලි කෙනෙක් ඉතින් මේ ඔය ටෑන් කෙනෙක් සෙට් වුණා. ඉතින් ඔය කතාවක් දාගෙන මම කන්නඩි දෙකක් ගත්තා. කන්නඩි ඉතින් අපි පුරුද්දන්නේ. යන්නේ නැතන කන්නඩි දෙකක් ගන්න එක. ඒක දාගෙන ඉඳලා අර කයින් කරලා මේක දාගන්නවා ඊට පස්සේ. එහෙමනේ. ඒකල් ඉවල ඊට පස්සේ පෙරදිනේ එන ගම මේක මේ බබාලගේ බඩු තියෙන ෂොප් එකක්. ඉතින් ඕකට ගොඩ වුණා. බඩු වගේක් ගන්න තිබ්බා. ඒ ටික ගන්න ඉතින් මේ සුපිරිම ප්ලේස් එක. ඒ කියන්නේ අපි වෙන එකක් බලාගෙන ගියා.
ඒක මේ යනකොට ඒකේ ලොකේෂන් සෙට් උන්නේ නැහැ. හොයන තැන හොයාගන්න බෑ. පොඩි අන්තිමට දැනගත්ත පොඩි ගේට්ටුවකින් යන්න තියෙන කියලා. ඊට පස්සේ මේ මෙතෙන්ට ආවා. මෙතෙන්ට ආවට පස්සේ මේ මම බෝඩ් එක පෙන්නනවා. මට මේ නම් මතක නැහැ හරියට. මේ බේබි බෝඩ් හරි මොකක් හරි. ඉතින් මේ නැති දෙයන්න බලන්න මේ අපිට පොඩි කාලේ මොනවද තිබ්බේ කියලා හිතනවා මේ දැන් තියෙන මේ වාහන එහෙම පොඩි ළමයින්ගේ දැක්කම ආසෙ දෙනවා ගන්න අපිට ගන්න හිතෙනවා. ඒ වගේ සුපිරි බඩු තියෙනවා. ඉතින් මේ කැන්ඩි කිඩ්ස් කියන ෂොප් එක තමයි මේ යන්න බලන්න. ඉතින් මේ වගේ ෂොප් ගොඩක් තියෙනවා. ඉතින් මේක නම් ඉතින් ඇත්තටම මේ ගොඩක් දේවල් තියෙනවා. මේ පල්ලෙහා තට්ටු විතර නෙමෙයි. තට්ටු ගොඩක් බඩු තියෙනවා. මම වීඩියෝ කරන්න කියනකොට තට්ටු. මේ බලන්න ලස්සන වෙන්නේ. පෙරදිනි පාන්ති. ඉතින් ඒකට දුර ඒ බඩු ටිකක් අරගෙන ඉතින් මේ ටිකේ පුරවගෙන ඔන්න යනවා නුවර. ටවුන් එක පැත්තට තමයි යන්නේ. අද නම් ඉතින් එච්චර මේ සෙනග නෑ පාරේ. නැත්නම් ඉතින් මේ පාරේ කියන්නේ ඉතින් කොයිවිලෙත් බ්ලොක් එකක් තියෙන පාරක් තමයි. මේ දන්න කට්ටිය දන්නවා ඉතින් පට්ටම ඉතින් ප්ලේස් එකක් තමයි ඉතින් නුවර කියන්නේ. ඔන්න මේ දැන් යනවා ඔය පැත්තෙන් ඉස්සරහ ගියාන් පස්සේ උඩ නැගින ඉතින් හන්තාන පැත්තට. ඔය පොලිසිය හන්දිය තමයි උතන පොලිසිය එක තියෙන්නේ. මේ උතනින් පල්ලෙහා රේල් පාර තියෙනවා. දැන් ඔහොම කෙලින්ම ගිහිල්ලා අපි ඔට්ලුස් කරුණ ගාවින් තමයි දාන්නේ. දාලිවෙල්ල මේ කාර් එක පාකින් දානවා. පාකින් දාලා මේ ඉතින් වටයක් ඉතින් තාම ඉවර නෑ. තාමත් ඉතින් මුළු දවසම ඇවිදින එක තමයි කරන්නේ. නුවර ගියොත් කාලා බීලා ඔක්කොම කරලා තමයි ගෙදර යන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ නුවර කියන්නේ. දැන් අපි හවස් වෙලා යන්න හදන්නේ මේ හොටෙල් එකට. මගේ මේ යාළුවාගේ හොටෙල් එකට ගිහිල්ලා එහෙ ඉඳලා තමයි පහුවදා තමයි පිටත් වෙන්නේ. අපි දළදා මාලිගාවටත් යනවා. අපි වෙනනම් ලස්සන වීඩියෝස් ටිකක් මේ අරන් තියෙන ෂොට්ස් ටිකක් ඔක්කොම එකතු කරලා තියෙන මේ වීඩියෝ එකට. ඉතින් ඔන්න බලන්න මේ ඔය මාර්ගහ පරණ මාර්ගහක්. ඒ වගේම මේ ඔන්න බලන්න ඔතන හන්දිය. ඉතින් ඔරලෝසු කනුව. ඒ කියන්නේ නුවර තියෙන ඇවිල්ලා සුපිරිම ප්ලේස් එකක් තමයි ඉතින්. මේ දකින්නත් ආසයි. ඒ වගේම නුවර පාරවල් එහෙම මේ ටිකක් නොදැනුවත්ව ආවොත් හොයාගන්න අමාරුයි. මේ රවුන්ඩ් බවුඩ් වලින් දැන් ඉස්සර වගේ නේ ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. අපිට අර පුරුදු වෙන ඇත්තට ලොකු ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඉතින් මේ තියෙන KCC එකේ කැන්ඩි සිටි සෙන්ටර් එකේ පාකින් එක. අපි දැන් පාකින් එක කාර් එක දාලා ඉවරලා ආව KCC එක ඇතුළට. ওই පල්ලෙහා පැත්තෙන් ආවේ අපි. රවුන්ඩ් පල්ලෙහෙන් ඇතුළට ආපුවම පස්සේ මේකේ පල්ලෙහා තියෙන ෆුඩ් සිටි මේ සහ බැංකු සෙට් එක. මේ දන්න අය දන්නවා ඉතින්. ඊට පස්සේ දෙවනි ෆ්ලෝ එකේ ඉතින් මේ අපිට සාමාන්‍ය ගන්න පුළුවන් හැමදේම මේ shopping කරන්න. මේ ඇඳුම් ගන්න, සපත්තු, සෙරෙප්පු, ඒ වගේ මේ ආකේට් තියෙනවා මොබිල් එහෙම. මේ එතකොට කවුරුත් මේ perfumes මේ ඒව හැමදේම ඉතින් කවුරුත් දන්නේ මේ KCC එක ඇතුලෙන් තමයි මේ ගන්න හොඳම. ගන්න ලේසිම. හැමදේම වගේ තියෙනවා ඉතින්. ඉතින් අපි දෙන්නා ඉතින් වටයක් බලාගෙන ඉතින් ඔතෙන් තාවත් ඉතින් කොහොමද රවුමක් යවෙනවා ඉතින්. මොනවා ගත්තත් නොගත්තත් ඉතින් මේ KCC එක ඇතුලේ රවුමක් ගහලා තමයි එන්නේ. ඉතින් ඔතනින් තමයි එළියට එන්න පුරුදු වෙන්නේ. ඇවිල්ලා කෙලින්ම ආවේ ඩෙවොන් එක. ඩෙවොන් අවුට්ලට් එක. මෙතන තමයි ඉතින් කෑම කනවා නම් ඉතින් දවල්ට සුපිරි ප්ලේස් එකේ. සුපිරි ප්ලේස් එක කියන්නේ ඉතින් හැමදේම තියෙනවා. ඉතින් රයිසන් කරි තියෙනවා. අපි ඉතින් සාමාන්‍ය රයිසන් කරි තමයි කන්නේ. මේ රයිසන් කරි දෙයක් අපි දෙන්න ඕඩර් කරගත්තා. ඒ වගේම මේ මාර ක්ලීන් ප්ලේස් එක. ඉතින් ඩෙවොන් කිව්වොත් කවුරුද දන්නවද? අපිට නම් ඉතින් අල්ලලා ගියොත් නේද? එක තැනක අල්ලලා ගියොත් මෙතනින්ම දිගටම මේ සෙට් වෙලා යනවා. ඉතින් වෙන තැනක් සෙට් වෙනකන් එහෙමනේ ඉතින්. මේ ඉතින් ඔතනින් රයිසන් කරි අරගෙන ඉවරලා දෙන්නත් එක්ක මේ එයාව කාලි වෙලා තමයි මේ දෙකට මේක විදියට බණ්ඩක්කා මේ ඔතන ඇවිල්ලා මේ තියෙන්නේ හරි හතරක් තෝරන්න තියෙනවා. හරි හතරක් තෝරලා ඉවරලා ඔය මාළු ඇඹුල් ටිකල් මම හිතන්නේ අපි ගත්තේ ගොඩක් හරි වර්ග තියෙනවා. ඉතින් Tamanට කැමති හතරක් තෝරපුවම පස්සේ ඔත් එකට හරි හතරයි ඒ ටික සෙට් වෙනවා. ඊට පස්සේ ඉතින් මේ බීම් එකක් එහෙම ගන්න පුළුවන්. අනිත් එක මේ සලාඩ් වර්ග නම් මම ඔක්කොම තියෙනවා ඉතින් මෙතන. ඔන්න බලන්න. ඉතින් ලස්සන ප්ලේස් එකක්. ඒ වගේම වොෂ්රූම් තියෙනවා. මේ ඉතින් එතනින් කාලි වෙලාව රෝසිට අයිස්ක්‍රීම් කන්න ඕනේ කියලා. ඊට පස්සේ ගත්තා අයිස්ක්‍රීම්. ඒ ඩෙවොන් එකේම තමයි අවුට්ලට් එකේ එළිය මේ එළිය පැත්තේ තියෙන එක. මේක පොඩි මේ ඉඳගෙන කන්න ලොකු ප්ලේස් එකක් නෑ ඔතන. ඉතින් ඔය ප්ලේස් එකේ යා මේ එළිය ඔය ටික විතරයි. මේ සමමාලික ඉස්සරහා මේ ෂොප් එකේ ඉතින් සාමාන්‍යයෙන් අපි ඔය ඔලිවි ගානේ ඒවා ෂැම්පූ ඒවා නම් මම ඒවා ගන්න සිද්ධාක් හේද. මෙතනින් යගෙන ඇවිල්ලා ආවා කියලා. කල්ලි මාරු කරන්න ගියා අතන වීඩියෝ කරේ නෑ. කල්ලි වගේ තියලා එකක් මාරු කරගෙන ගම ඔතන වැවරවුමට ආවේ. මේ සල්ලි මාරු අපි සල්ලි මාරු කරන්නේ ඉතින් ඒ මේක පීසා එක ගාව තියෙනවා. දෙවෙනි තුන්වෙනි ෂොප් එක මගේ යාළුවා අපි. එයා ගාවට ගිහිල්ලා ආවේ. මොන කට්ටියක් හිටියේ ඉතින් ඒ නිසා වීඩියෝ කරන්න මට හිතුන්නේ නැහැ. ඉතින් මේ ලොකු ගානක් මේව කරෙත් නැහැ. ඉතින් ඒ විතර ලොකු ලිසි නැහැ. ඉතින් ඔන්න වැවරවුම්. මේ දකුණු පැත්තේ තියෙන ක්වීන්ස් එක. නොදන්න කට්ටිය ගිහිල්ලා වඳින්නේ ඔතෙන්ද තමයි. ඉතින් මාලිගාව කියලා ෆොටෝස් ගන්න ඔතනින් තමයි. ඒක ආවා අපි
කෙලින්ම ඊට පස්සේ ආපහු ඇතුළට ඇවිල්ලා සිංහ එකට සිංහ හෝම් එකට මේ මේන් එක KCC එක ඇතුලේ. ඉතින් KCC එක ඇතුලේ මේ අනුරාධා අපි ගණ්ඩාවේ මේ ග්‍රීස එකක් වතුර හීටර් එකක්. ඉතින් මේ අපි ආපු ගමන් අඳුර ගත්තා අනුරාධා කියන ලෙඩි. ඉතින් එයාගේ අපි මේ උතෙන් ගොඩක් බඩු අරන් තිනවා. ඉතින් මේ ඇවිල්ලි වෙලා සිංහ එකෙන් ඔන්න ගත්තා ග්‍රීස එකක්. ඇත්තටම මේක නම් පාට මේක අවුරුදු 5ක වොරන්ටිත් එක්ක මේ on the spot heating මේ ස්විච් ඔන් කරාම හීට්ලා ඉතින් වතුර එනවා මේක තමයි සිද්ධිය. ඉතින් ඒකත් අරගෙන ඔන්න මේ සුපිරිම සර්විස් එක ඉතින් සිංහ එක කියන්නේ සුපිරි සර්විස් තමයි. ඉතින් මේ නුවර සිංහ එක කියන්නේ අය කියන දෙයක් නැහැ. ෆලෝ අප් කරලා ඕන හැටි අපි මේ ස්ටාර් පොයින්ට් වගේකුත් තිබ්බා. ඒ පොයින්ට්ස් ඉතින් එකතු අඩු කරලා ඉවරලා ඉතින් මේ වැඩේ කරගත්තා. වැඩේ කරගෙන ඔන්න එතන ඉවරයි. සිංහ එකේ මාර අලුත් අය බඩු ඇවිල්ලා දෙනවා. ඊට පස්සේ ඉතින් අපි දැන් යන්නේ හෝටලෙට හින්දා ඊට පස්සේ ඉතින් පොඩි මේ අයිටම්ස් වගේ අරගෙන ඉවරලා ජූස් එකක් අරගෙන අරගෙන ඉවරලා ඔන්න මේ මම එතන ඇතුළෙන් කොට ඉතින් එතනින් ඇවිල්ලා කෙලින්ම කන්ද ටිකක් උඩට ඔන්න මාලිගා වැවරවුමින් උඩට ඇවිල්ලා තමයි එන්න තියෙන්නේ. මෙන්න මේ හෝටල් එක තමයි අපි අද ඉන්නේ. ඉතින් මේ රොමැන්ස් හිල්ස් කියන හෝටල් එක. ඉතින් මේ ලස්සන ප්ලේස් එකක් ඇත්තටම. තට්ටු පළවෙනි තට්ටුවේ ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙන කාමර 3ක් වගේ, දෙවෙනි සෙකන්ඩ් ෆ්ලෝර් එකේ අපි තර්ඩ් ෆ්ලෝර් එකේ තමයි ඉන්නේ. මේ ඉතින් බලන්න view එක කොහොමද කියලා. මාරම ලස්සන මේ හෝටල් එක ඔය view එකට ඉතින් ආසින්ද තමයි මෙතන ඉතින් අපිට මේ නුකුරු තැනක් නෙමෙයි අපි මේ එන යන තැනක්. ඉතින් මගේ යාළුවාගේ මේ ප්ලේස් එක. ඉතින් මම අඳුරන අයියා කෙනෙක්. ඉතින් මේ ඔන්න බලන්න කොච්චර ලස්සනද කියලා. දැන් මං හිතන්නේ අපි හවස් වෙලා මේ කොහොමත් ගොඩක් හවස් වෙලා මේ වෙලාවේ හැටියට මං හිතන්නේ 6ට වගේ ඇති. ඉතින් ඔය ආපු වෙලාව තමයි ඉතින් ඔය පෙනුම තමයි ওই විදියට තමයි මේ view එක තියෙන්නේ. ඉතින් ආපු වෙලාවේ ඒ වගේම මේ ඔන්න බලන්න කොච්චර ලස්සනද කියලා. මේ උදේ මේ උඩම තට්ටුවේ ඊට පස්සේ පහුවෙනිදා උදේ තමයි මේ උඩම තට්ටුවට ආවිල්ලා මට හිතුණා මේ අර මල්ලි හිටියා මේ වැඩ කරන මල්ලි එක්ක කතාවක් දාන්න. ඉතින් එතන ඇවිල්ලා ඊට පස්සේ කතාවක් දාගෙන ආවා දෙන්නත් එක්ක මාලිගාවට මේ මල්ලි උදේ. උදේට අතනින් එනකොට කට්ටියම කතා කරන අපෙන් ගන්න. ඒක ඉතින් කොහෙද තියෙනවනේ. ඔන්න ඊට පස්සේ ඉතින් දැන් දෙකකින් මල් දෙකක් අරගෙන අපි දෙන්නාම මාලිගාව වඳින්න. ඔන්න මාලිගාව වැඳලා ඔතන මේ කෙලින්ම ආවේ මේ මල් පූජා කරලා ඉවරලා වැඳ පුදා ගන්න තැනට ඉතින් ගොඩක් දෙනක හිටියේ. ඇත්තටම මේ උදේ පාන්දර මේ වෙලාවට හැටියට මම හිතන්නේ 8:00 විතර ඇති. 8:00 විතර ඇති. ඔන්න බලන්න ලස්සන කොහමද කියලා. ගොඩක් ඉතින් කට්ටිය මාලිගාව දැකපු කට්ටියක් ඉන්නවා. මාලිගාව දැකපු නැති කට්ටියක් ඉන්නවා. ඉතින් අනිවාර්යෙන් නුවරින් ඕන මාලිගාව වඳින්න අනිවාර්යෙන් යන්න ඕනේ. මේ ඉතින් ඔන්න බලන්න ගොඩක් සෙනග නැති හින්දා ඉතින් ලස්සන ඉතින් පොඩි වීඩියෝ කැලි ටිකක් ගත්තා. ඔය ඇවිල්ලා මේ එන්ට්‍රන්ස් එක මේ ඇතුළු වුණ ගමන් මාලිගාව ඇතුළට ඊට පස්සේ මේ එළිය පැත්ත උතන එහා පැත්තේ ඔය අතින් පේන්නේ කෞතුකාගාරය. ඒ වගේම මොන බලන්න කකුල් දෙක හිම හොදගෙන ওই පැත්තෙන් මේ ඊට පස්සේ උදේම පල්ලෙහාට ආවා. මොන බලන්න කොච්චර ලස්සනද කියලා නුවර පරිසරය. ඉතින් නුවර යනවනේ අනිවාර්යයෙන්ම ඉතින් මාලිගාවට යන්න ඕනේ. මාලිගාවට උදේ හරි හවස හරි වෙලාවක යන එක තමයි මේ සුපිරිම. ඉතින් ඒ වගේම මේ කට්ටිය ගොඩක් අඩු හින්දා වැඳලා කරලා ඉතින් තමන්ගේ වැඩ ටික කරගන්න පුළුවන් ලස්සනටම. ඉතින් මාලිගාව ඉස්සරහා මේ පැත්තේ පරිසරය ඉතින් එන්ට්‍රන්ස් එක තියෙන ওই පැත්තේ දකුණු පැත්තෙන් එන්නදී ඇතුළෙන් තියෙන අපි ආවේ අනිත් පැත්තේ. උඩ පැත්තෙන් දෙපැත්තකින් ඇතුළෙන් තියෙනවා. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා නුවර කියන්නේ. ලස්සනම පරිසරයක්. ඉතින් ඔන්න අපි දෙන්නගේ ඉතින් ගමන ඉවරයි. අපි දෙන්න මාලිගාවෙන් එළියට ඇවිල්ලා කෙලින්ම වාහනේ නැගලා ඊළඟට කෙලින්ම ආවේ ගෙදර. එහෙනම් ආයි වීඩියෝ එකේ සෙට් වෙමු guys. ජය වේවා කට්ටියටම.